1972 වසරේ ඇපලෝ මෙහෙයුමෙන් පස්සේ දශක 5කට වඩා වැඩි කාලයක් මිනිසා හඳට ගියේ නැහැ. හැබැයි අද වෙද්දී ඒ නිහඬතාවය බිඳිලා අවසන්. අපි දැන් ඉන්නේ මිනිස් ඉතිහාසයේ අලුත් පරිච්ඡේදයක. ඒ තමයි ආටමිස් යුගය. ඇපලෝ මෙහෙයුම් වලින් අපි හඳ ගැන ඉගෙන ගත්තා. හැබැයි ආටමිස් මෙහෙයුම් වල අරමුණ ඊට වඩා ගොඩක් ගැඹුරුයි. අපි හඳට යන්නේ එහි පදිංචි වෙන්න සහ එතන ඉඳන් අඟහරු ලෝකය දක්වා අපේ ගමන දික් කරන්නයි. මේ මහා මෙහෙයුමේ තීරණාත්මක පියවර තමයි ආටමිස් 2. මෙම මෙහෙයුම සඳහා අභ්‍යවකාශ ඉතිහාසයේ අති දක්ෂ සිව් දෙනෙක් තේරීපත් වුණා. රෙඩ් වයිස්මන් මෙහෙයුම් අනදන නිලධාරියා විදිහට, වික්ටර් ග්ලෝවර් මෙහෙයුමේ නියමුවා විදිහට, ක්‍රිස්ටිනා කොක් මෙහෙයුමේ විශේෂඥවරිය විදිහට, ජෙරම් හැන්සන් කැනඩියානු අභ්‍යවකාශ ඒජන්සිය නියෝජනය කරන පළමු පුද්ගලයා විදිහට මෙහෙයුමට සහභාගී වුණා. ඔවුන් 4 දෙනා ඔරායන් යානයේ ඇතුළේ කිලෝමීටර් ලක්ෂ 4ක දුරක් ගිහින් හඳේ අඳුරු පැත්තත් පසු කරලා නැවත පෘථිවියට එන ඒ ගමන නිකන් ගමනක් නෙවෙයි. ඒක මරණයත් එක්ක කරන සෙල්ලමක්. විශේෂයෙන්ම පෘථිවි වායුගෝලයට ඇතුළු වෙන ඒ අවසන් තප්පර කිහිපය. අපි දැන් කතා කරමු මේ ගමනේ තියෙන ඒ භයානකම කොටස ගැන. ඒ තමයි ඔවුන්ගේ පෘථිවියට පැමිණීම. ඔරායන් යානය පෘථිවි වායුගෝලයට ඇතුළු වෙන්නේ පැයට කිලෝමීටර් 40000ක වේගයෙන්. මේක අපිට සාමාන්‍ය ජීවිතයේදී හිතා ගන්නවත් බැරි වේගයක්. ඔබ අධිවේගී මාර්ගයක පැයට කිලෝමීටර් 100ක වේගෙන් යනවා කියලා හිතන්න. මේ යානයේ වේගය ඒ වගේ 400 ගුණයක්. තවත් විදිහකට කිව්වොත් මේක ශබ්දයේ වේගය වගේ 32 ගුණයක්. විද්‍යාවේදී අපි මේකට කියනවා මිචා 32 කියලා. ඔබ සාමාන්‍ය වේගෙන් වාහනයක් පදවනකොට වාහනය අපිට දැනෙන්නේ හරිම සැහැල්ලුවට. හැබැයි මේ වගේ අති විශාල වේගයකින් එනකොට වාතයේ තියෙන අණු වලට යානයට ඉඩ දීලා දෙපැත්තට වෙන්න වෙලාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා යානයේ ඉදිරියෙන් තියෙන වාතය එකපාරටම තෙරපීමකට ලක් වෙනවා. එතකොට වාතය හැසිරෙන්නේ වායුවක් වගේ නෙමෙයි. හරියට ඝන ගඩොල් බිත්තියක් වගේ. මෙන්න මෙතනදී තමයි භෞතික විද්‍යාවේ අපූර්ව සිදුවීමක් වෙන්නේ. මේ යානයේ සතු වෙන්නේ අති විශාල චාලක ශක්තියක්. යානය නතර වෙන නම් මේ ශක්තිය කොහේ හරි යන්න ඕනේ. යානයේ වායුගෝලයේ ගැටෙනකොට ඇතිවෙන අධික ඝර්ෂණය සහ වාතයේ තෙරපීම නිසා මේ චාලක ශක්තිය එකපාරටම තාප ශක්තිය බවට පත් වෙනවා. මේක හරියට ඔබ සීතල වෙලාවට අත් දෙක වේගයෙන් අතුරනවා වගේ වැඩක්. මෙතනදී ඇතිලෙන්නේ යානය සහ වායුගෝලයයි. මෙම ක්‍රියාවලිය නිසා යානයේ වටා තියෙන වාතය සෙල්සියස් අංශක 2760ක් දක්වා රත් වෙනවා. ඒ කියන්නේ වාතය නිකම්ම රත් වෙලා විතරක් නෙමෙයි, ඒ ප්ලාස්මා තත්ත්වයට පත් වෙනවා. මේ ප්ලාස්මා තත්ත්වය නිසා යානය සහ පෘථිවිය අතර තියෙන රේඩියෝ සංනිවේදන පවා විනාඩි කිහිපයකට සම්පූර්ණයෙන්ම ඇන හිටිනවා. ඒ කාලය ඇතුළත NASA පාලන මධ්‍යස්ථානයේටවත් යානයට මොකද වෙන්නේ කියලා දැනගන්න ක්‍රමයක් නැහැ. අපි මේකට කියන්නේ රේඩියෝ බ්ලැක් අවුට් එකක් කියලා. ඉතින් මේ වගේ මාර්ග රස්නයකින් සහ වේගයකින් අභ්‍යවකාශගාමීන් ආරක්ෂා කරගන්න ඉංජිනේරුවන් පාවිච්චි කරපු මාෂ්මෙලෝ රහස මොකක්ද? අපි ඒ ගැන ඊළඟට බලමු. සෙල්සියස් අංශක 2760ක්. මේක සාමාන්‍ය රස්නයක් නෙමෙයි. මේ උෂ්ණත්වයේදී යකඩ වානය විතරක් නෙමෙයි ටයිටේනියම් පවා දිය වෙලා වාෂ්ප වෙන්න පුළුවන් කියන දේ මම මීට කලිනුත් පැහැදිලි කළා. ඉතින් මේ වගේ ගිනි බෝලයක් ඇතුළේ ඉන්න අභ්‍යවකාශගාමීන් සිව් දෙනා කොහොමද සෙල්සියස් අංශක 24ක සුවපහසු උෂ්ණත්වයක ඉන්නේ? ඒකට හේතුව තමයි ඔරායන් යානයේ පතුලේ සවි කරලා තියෙන ලොව දියුණුම තාප පලිය. මේක හදලා තියෙන අවුකොට් කියන සුවිශේෂී ද්‍රව්‍යයකින්. මොකද්ද මේ අවුකොට් කියන්නේ? මේක ඇබ්ලේටිව් හෙවත් පිලිස්සී ඉවත් වන ද්‍රව්‍යයක්. මේකේ ක්‍රියාකාරීත්වය තේරුම් ගන්න ලේසිම ක්‍රමය තමයි මාෂ්මෙලෝ එකක් ගින්දරට ඇල්ලීම. ඔබ මාෂ්මෙලෝ එකක් ගින්දරට ඇල්ලුවොත් මොකද වෙන්නේ? එහි පිටත ස්තරේ කළු වෙලා පිච්චිලා යනවා. හැබැයි ඒ පිච්චුණු ස්තරය නිසා ඇතුළත තියෙන කොටස රත් නොවි ඊටාම සිනිඳුට සහ සිසිල්ව පවතිනවා. ඔරායන් යානයේ තාප පලිහත් වැඩ කරන්නේ ওই විදිහටමයි. යානයේ වායුගෝලයට ඇතුල් වෙද්දී මේ අවකොට් ස්තරය හිතාමතාම පිලිස්සෙන්න ඉඩ හරිනවා. ඒ පිලිස්සෙන ස්තරය යානයෙන් ගැලවී යනවා. එහෙම ගැලවී යද්දී යානයට උරා ගන්නා මහා තාපයෙන් වැඩි ප්‍රමාණයක් ඒ ගැලවී යන කැබලි එක්කම පිටතට රැගෙන යනවා. මේ ක්‍රියාවලියට විද්‍යාවිදි කියන්නේ ඇබ්ලේෂන් කියලා. ඇපලෝ යානයට වඩා මෙහි ඇති දියුණු තත්ත්වය ගැන කතා කරද්දී සමහරව අහන්න පුළුවන් ඇපලෝ මෙහෙයුම් වලදී මේ තාක්ෂණයම නේද පාවිච්චි කරේ කියලා. ඔව්. හැබැයි ඔරායන් යානයේ තාපබලිය ඊට වඩා ගොඩක් දියුණුයි. ඔරායන් තාපබලිය මීටර් 5ක් පමණ පළලයි. ඒ කියන්නේ ඇපලෝ පලියට වඩා ගොඩක් විශාලයි. ඇපලෝ කාලේ අවකොට් ද්‍රව්‍ය යානයට පිරෙව්වේ සාමාන්‍ය ඇතිරිල්ලක් විදිහට. හැබැයි ඔරායන් යානයේ ඉංජිනේරුවන් කුඩා කුට්ටි 1300කට වඩා වැඩි ප්‍රමාණයක් ඊටාම නිරපත්ති ලෙස එකිනෙකට සම්බන්ධ කරලා තියෙනවා.
මේ පලිහ නිසා යානයේ ඇතුළත ඉන්න අභ්‍යවකාශගාමීන්ට පිටත තියෙන දරුණු ගින්දර දැනෙන්නේවත් නැහැ. හැබැයි මේ ගින්දරෙන් බේරුණාට පස්සේ ඔවුන්ට තව ලොකු අභියෝගයකට මුහුණ දෙන්න වෙනවා. ඒ තමයි ඔවුන්ගේ සිරුරට දැනෙන අධික තෙරපීම. තාප පලිහින් බේරුණාට පස්සේ දැන් තියෙන්නේ යානය ආරක්ෂිතව පොළවට පතිත කරන එක. ඔයා දන්නවද මේ වැඩේට එක පැරෂුට් එකක් නෙමෙයි පැරෂුට් 11ක් පාවිච්චි කරනවා. එකක් වැරදුනොත් මේ සම්පූර්ණ මෙහෙයුමම අසාර්ථකයි. අන්න ඒ නිසායි මේ පද්ධතිය මෙච්චරම සංකීර්ණ විදිහට හදලා තියෙන්නේ. පැරෂුට් ක්‍රියාත්මක වීම අදියර කිහිපයකින් සිද්ධ වෙනවා. මුලින්ම යානයේ මුදුනේ තියෙන ආරක්ෂිත වැස්ම ගලවලා ඉවත් කරන්න මේවා උදව් වෙනවා. ඊළඟට කුඩා පැරෂුට් දෙකක් දිගහැරෙනවා. මේවායින් කරන්නේ වේගයෙන් වැනි එන යානය කෙලින් කරලා ස්ථාවර කරන එකයි. මේවා නිකන් සහායකයෝ වගේ. මේ පුංචි පැරෂුට් තමයි අර ලොකුම පැරෂුට් ටික එළියට ඇදලා ගන්නෙ. අවසානයේ ප්‍රධාන පැරෂුට් 3 දිගහැරෙනවා. මේ එක පැරෂුට් එකක් පාපන්දු පිටියක් තරම් විශාලයි. මේවා නිසා පැයට කිලෝමීටර් 40000ක වේගය පැයට කිලෝමීටර් 32 දක්වා අඩු වෙනවා. ඒ කියන්නේ අපි බයිසිකලයක් පදිනවා වගේ හරිම මන්දගාමී වේගයකින් යානය වතුරට වැටෙනවා. යානය මුහුදට වැටුනහම වැඩේ ඉවර නැහැ. පැසිෆික් සාගරයේ රළ අතරින් මේ කුඩා කුටිය හොයාගෙන එය ආරක්ෂිතව නෞකාවට ගන්නත් සිද්ධ වෙනවා. මේ මෙහෙයුම බලාපොරොත්තුවෙන් සැන් ඩියාගෝ වෙරළ ඔබ්බෙන් USS ජෝන් P මර්තා කියන දැවැන්ත නාවික නෞකාව සූදානමින් ඉන්නවා. යානයේ වතුරට වැටුණ ගමන් නාවික හමුදා කිමිදුම්කරුවම් සහ හෙලිකොප්ටර් ක්‍රියාත්මක වෙනවා. ඔවුන් යානය වටා පාවෙන බැලුම් සවි කරලා එය ගිලෙන්න නොදී ස්ථාවර කරනවා. ඊට පස්සේ ඊටම ප්‍රවේශමෙන් යානයේ නෞකාව ඇතුළට ඇදගෙන යනවා. අභ්‍යවකාශගාමීන් සිව් දෙනා පෘථිවියේ සුවය මුලින්ම විඳින්නේ මෙන්න මේ නෞකාව මතදී. ආටමිස් 2 කියන්නේ හුදෙක් ගමනක් විතරක් නෙවෙයි. ඒක අනාගතයට තියපු ලොකු අඩිතාලමක්. ඉතින් ඔයාලට දැන් තේරෙනවා ඇති මේ ගමන මිනිස් වර්ගයාගේ අනාගතය තීරණය කරන අති දුෂ්කර ලෙස අභියෝගවලට මුහුණ දීලා ගියපු ගමනක් කියලා. අපේ තාක්ෂණය කොයිතරම් දුර ගිහින්ද කියලා හිතද්දී පුදුම හිතෙනවා නේද? ඉතින් ඔයා මොකද හිතන්නේ? පහලින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් තවත් දවසක මේ වගේ වීඩියෝවකින් හමු වෙනකල් ඔයාලා හැමෝටම සුබ දවසක්.